කොත්මී රාමෙන් නූඩල් channel එක තියෙන්නේ. මේක විනාඩි 4ක් ඇතුළත කන්න ඕනි. අම්මෝ ඇඟිල්ල. මට කැමති ඇඟිල්ලක් තෝරගන්න පුළුවන්. ඒ සරපුන් නෑ කා ගන්න අමාරුයි ඇඟිල්ල. අප්පට සිටිනවා. කොහොම කන්නේවා? හඳුනගෙන නාම යෝගට් එකට මාමයිට් එක දාලා කවලම් කරලා කන්න ඕනි. ආයුබෝවන්. ඉතින් මං හිතනවා හැමෝම හොඳින් කියලා හැමෝටම සුබ දවසක්. ඔන්න දැන් අපිට කමෙන්ට්ස් වැටෙනවානේ. එකේ කමෙන්ට්ස් වැටෙනවා. ඉතින් කලින් වීඩියෝ එකේ. ඔව් කලින් වීඩියෝ එකකින් හොඳ රිසල්ට් එකක් දෙනවා. මම හිතන්නේ 5000ක් විතර කට්ටිය බලලා තිබුණා. අපිට ලොකු සතුටක් ඒක. ඔව් කමෙන්ට් එකක් ගියව දුරක් නේද? කමෙන්ට් එකක් ගියව දුරක්. ඔව් යාළුවෙක් කමෙන්ට් එකක් දාලා දුන්නා. එයා කියපු චැලෙන්ජ් එක අපි ඇක්සෙප්ට් කළා. ඒ චැලෙන්ජ් එක අපි කරා. ඉතින් ඒ වගේම දැන් තවත් කමෙන්ට් දාන්න ගියාට පස්සේ ගොඩක් යාළුවෝ කමෙන්ට් දාලා තිබුණා. ඉතින් ඒකින් කවුද වාගේ යාළුවෙක් නේ? යාළුවෙක් නම දුල්මිනි. එයා දාපු කමෙන්ට් එකට අදාළ චැලෙන්ජ් එක තමයි අපි අරන් ආවේ. මට කෙලෙන්නේ යස්සේ. thank you දුල්මිනි. ගොඩක් අපිත් එක්ක කමෙන්ට් එක ගොඩක් අපිත් එක්ක එන්ගේජ් වෙලා වැඩ ටික ලස්සන කරගෙන යනවා. කමෙන්ට් දානවා, ලයික් දානවා. thank you. ඉතින් එයාගේ හැමෝටම අපි ආදරෙයි. දැන් මෙයාගේ චැලෙන්ජ් එක තමයි අපි ඉස්සලාම තෝරගත්තේ. මොනවද මේ තියෙන්නේ? පොඩි වැස්සක් යනවා ගණන් ගන්න එපා. හොඳට වැස්ස මේ වෙලාවේ. කොත්මී රාමෙන් නූඩල්ස් චැලෙන්ජ් එක තමයි. කොත්මී රාමෙන් නූඩල් channel එක තියෙන්නේ. මේක විනාඩි 4ක් ඇතුළත කන්න ඕනි. හැබැයි මොකද ඊළඟ නීතිය? මේක ඉවර කරන්න ඕනේ. මේක ඉවර කරන්න ඕනේ. ඉවර කරපු කෙනා තමයි වින් කරන්නේ. වින් කරන්නේ විනාඩි පෙරදුන විනාඩි 4යි. ඔව්. විනාඩි 4යි මේක හැමෝම කන කෙනා තමයි වින් කරන්නේ. බැරි වුණ කෙනා යෝගට් එකකට මාමයිට් දාලා කවලම් කරලා කන්න ඕන. අනික මේක කන්නත් ඕනේ. කොහමද? කන්න ඕන ඇඟිල්ලෙන්. ඇඟිල්ලෙන්. මට කැමති ඇඟිල්ලක් තෝරගන්න පුළුවන්. ඒ ඇඟිල්ලෙන් තමයි කන්න ඕන. ඔව් මාමයිට් එකක් තියෙනවා සහ යෝගට් එකක් තියෙනවා. පෙරදුන කෙනා යෝගට් එකට මාමයිට් එක දාලා කවලම් කරලා කන්න ඕනි. යෝගට් එකට මාමයිට් එක දාලා මාමයිට් එක යෝගට් එකට මාමයිට් එක දාලා කවලම් කරලා කන්න ඕනේ. පෙරදුන කෙනා. එහෙනම් වෙලාව අපි වෙලාව right මෙන්න වෙලාව හරියටම 5:56යි අපි පටන් ගන්නවා 5:50 ඔව් 5:57ද අපි පෙන්නලෙමු නේද? ඔව් මෙන්න අපි ඒක වෙලාව එනකම් පෙන්නමු මෙන්න අපේ නූඩල්ස් එක අපි හදාගත්තේ මෙහෙමයි. ඔව් රාමෙන් නූඩල්ස් එක ඉතින් දැන් කන්න තමයි තියෙන්නේ අපිට අයින් එක තියලා මම හොරෙන් කන්න දාපුනේ. හරි සෝදයි රයිට් වෙලාව 57යි අපි ස්ටාර්ට් කරනවා කන්න ඕනේ තමන්ට ආස හිතන තමන්ට පුළුවන් ලේසි මෙන්ගිල්ලෙන් කනවා 1 2 3 අපතන් ගමු අම්මා කවුද මේක සරයි ඔම්ලට් එකක් දාලා දෙනවා කතා කරන්න වෙලාවක් නැහැ. ඒක නම් තමයි දෙයියෝ. ලොකු සරපුන් නෑ කා ගන්න අමාරුයි ඇඟිල්ල. අප්පට සිටිනවා. කොහොම කන්නේවා? මේ ඇඟිල්ලට එන්නේ නැහැ. දුර්මේවා සුපිරි වැඩක් කරේ ඈ. ඔව්. මේ කොරි මේ කොත්තුමී එක කොත්තුමී රාමෙන් එක කොරියන් රාමෙන් එක කොහමද මට? ඔව්. මේක එච්චරම සරක් නෑ. පහේ 50 තව විනාඩි 3ක් තියෙනවා. කටවට ගෑවිලා දානවා. ඔයාලා දන්නවා මට චර කන්න බෑ කියලා. කටවට ගෑවුනට ගණන් ගන්න එපා. අම්මෝ ඔම්ලට් එකක් කන්න ඕනේ නිකන් බෑ.
අම්මෝ සරයි තව විනාඩියයි අන්න බෑ හලෝ අන්න මෙන්ට කටටුවක් ගන්න බෑ හරි ඇඟිල්ලෙන් කන ඉදම අමාරු දැන් සමලාගෙන කතුලේනවා අයියෝ මේක නම් මට කරන්න බෑ හලෝ හයයි කන්න මැනික කන්න අම්මෝ හරි හයයි 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 කයි වෙලාව ටයිම් එක ඉවරයි වෙලයිද මෙයා මේ දුල්මියක මොන හරි මෙසේජ් කරලා වෙනම සෙට්ටලා මේ සීන් එක පත්තු කරා වෙන්න පුළුවන් නෑ නෑ මම කරේ මම හිමුකුත් කිව්වේ නෑ එයා හිතලම දාපු කම මට කන්න බෑ සැර කන්න බෑ මට සැර කන්න බෑ සිරාවටම කන්න බෑ හර වගේ දිනවද අනේ කන්නලත් ඇවිල්ලා සිරාවටම හලෝ යාළුවේ කන්න අමාරුයි අපේ සුදුගේ තිගාන කන්න බෑ මම තමයි දිනුනේ නේද කාණකට පස්සේ ලොග් එකකින් ෆුඩ් චැලෙන්ජ් එකකින් මෙයා දිනුවා ඔව් මෙයාට කැර නිසා වෙන්නේ අර මෙයාට දුකේ මෙයාට ආදරෙන් කමෙන්ට් කරපු කට්ටියට ඔන්න අද සතුටු වෙන්න පුළුවන් thank you ඒක අපිට ගොඩාක් සහ දුල්මේ අයියෝ මෙයා කරේ මට දුල්ම thank you මට මේ දින අවස්ථාව කරන් දුන්නා ඉතින් ඇතිනේ වැඩේ ඇති ෂේප් හරි අපි වීඩියෝ අවසන් කරමු දැන් වීඩියෝ නතර කරමු නේ ඇයි මේ චැලෙන්ජ් එක අවසාන පනිෂ්මන්ට් එක නේ මමයි ඒක අමතක කරන්න බෑනේ අපිට යෝගට් එක මමයි කලන් කළා පොඩ්ඩක් හුටු වෙනවා ඈ මම කටේ දීද ඔයාලා හතේ නෑ උටක නෑ මමයිත් නම් මම ආස කෑම හැබැයි මම මමයිත් එක්ක යෝගට් කරන්නේ මමයිත් එක්ක කොහොමද කන්න ඕනේ යෝගට් එකට හැන්දක් දාලා හරි වං සුද්ධ කරලා අයින් මම කරන්න හදලා ඕනේ දෙන්නද අයින් කරන්න ඕනේ කොහොමද හැන්ද එන්න මං ගාව මෙවන් විපතක් කිසිදු පුරුෂයෙකුට නොවේවා යෝගට් එක මාමයිත් එක මම තිලව්වේ කන්න තැනි වගේ ඇති ගොඩක් එපා ගොඩක් එපා මේක මෙහෙම කරලා ගන්න එයාලට පේනව නේද එන්න මේක තමයි අපේ මේ පනිෂ්මන්ට් එක අමෝසල ප්‍රීතියකින් මෙයා මේක මික්ස් කරනවා එයා යෝගට් එක මමයිත් කන්නකෝ දුළුයි පායි මොනවද දුළුයි සපයිද තමයි මම කන්නේ අනේ මීපැණි දාලා වගේ මේක දැක්කම හිතන්නේ මීපැණි අර කියන්නේ මේ කිතුරු පැණි එක පැණින්ස් යෝගට් එක කියලා වගේ හිතෙන්නේ හැබැයි මේක මේ මගේ කටවටේ භාගයක්ම දැම්මා මම කටවටේ නෑ දානවා වට දානවා රස්නේ නෑ මේ කටවටේ ඔයා මොකද කිව්වේ මේ මීපැණි වගේ මේ කිතුරු පැණි වගේ දාලා රයිට් එක පේන්නේ හැබැයි එහෙම නෙමෙයි මේ යාගේ යෝගට් එකට දාලා දින්නේ මාමයි හෙට උදේට මෙන්න මොකද සීන් එකක් වේද දන්නේ මම හොස්පිටල් ඉදීත් දන්නේ එතන ඉබ්බෙන් අවුට්පුට් එකේ මොකක් කර දෙයක් වෙයිද දන්නේ විපතක් දෝ වෙන්නේ anyway මං කන්නේ I'm from sweet
හුලක් නෑ සුවඳ. අපිරියයිද? කොහොමද රහ? පළවෙනි ෂොට් එක පොඩ්ඩක් මේ සෙට් උන්නේ නෑ. මොනවා වගේද? අපිරියයිද? අර සිරාවට මරු රසයි? ඇත්තට? කනවද? පොඩ්ඩක් කරන්න. නෑ රසයි. හරි. කන්නෝනේ ඕකට එකම. රසයි කියන්නේ නෑ ලුණු රස විතරයි. කිරි රස එන්නේ නෑ වැඩි. කිරි රස නෑ මේක මේ මාමට්ටේ භාගයක් මාමට්ටේ කාලේ භාගයක්. වරුණාම මාමයිට් එකේ රස විතරමයි යන්නේ. කිරි වල රස දැනෙන්නේ නෑ. ඔන්න ඉතින් අද පනිෂ්මන්ට් එක මෙයා කෑවා මට ගොඩාක් සතුටුයි. නෑ එහෙම සතුටක් නෑ බොරු කිව්වේ. එහෙම සතුටක් නෑ. ඉතින් මම තමා දුන්නේ. දිනුවේ. ඉතින් මෙයාට පනිෂ්මන්ට් එකේ හිම මම මේකෙන් නොකිය. ගන්න උනා. කමෙන්ට් දාන්න කියන කට්ටිය. තව කට්ටියට කමෙන්ට් දාන්න මොන චැලෙන්ජ් අපි කරන්න ඕනි කියලා ඔයාලා කැමති විදිහේ චැලෙන්ජ් අපිට කමෙන්ට් කරගෙන යන්න. අපි ඒව කරනවා අනිවාර්යෙන්ම. හරිම සතුටින් කරන්න අපි මේ දේවල්. අපිට දාලා තිබ්බ කමෙන්ට් වලට අපි ගොඩාක් සතුටින් ඉන්නේ. අපි ගොඩාක් ආදරෙයි ඒවට. මේ විදිහට හැමදාම අපිත් එක්ක එක දිගටම ඉන්න. ඉතින් අපි දෙන්නම ඔව් ගොඩක් කමෙන්ට් හැමෝම වෙලා තිබුණා. හරිය සුන්දර කමෙන්ට්. හරි ආසයි කමෙන්ට් වන්න ගොඩක්. කමෙන්ට් වැටෙද්දී අපි හරි ආසාවෙන් කමෙන්ට් බලනවා රිප්ලයි කරනවා. මේ අනික මේ මීට කලින් දාපු වීඩියෝ එක 5000කට දැන් අද දැන් 5200ක් වුණා. මහ ලොකු channel එකක් නෙමෙයි අපි. ගොඩක් ලොකු channel එකක් 5000 ගානකට ඇවිල්ලා තිබුණ views. ඉතින් හරි සන්තෝෂයි ඒක. ඉතින් මේක ඊට වැඩිය දෙයක් කරයි කියලා ඔයගොල්ලෝ හිතනවා නම් ඔයාලා අපේ අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් ඉස්සරහට අරන් යන්න යාළුවන්ට ෂෙයා කරන්න කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න ෂෙයා මේ කරන්න වැඩේ හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න ලයික් එකක් ලයික් එක කොඩාගෙන යන්න දාන්න නම් thank you දුල්මිනි නේ දුල්මිනි අනිත් යාළුවෝ ගොඩක් දාලා දෙන පොලිමඩේ කමෙන්ට් ඔක්කොම බලලා අපි ඒ ඔක්කොම කරනවා පිළිවෙලට කරනවා ඉස්ලාම කමෙන්ට් එකේ ඉඳන් අපි මේ දේවල් කරගෙන යනවා ඔයාලා දාපු හැම කමෙන්ට් එකම හැම චැලෙන්ජ් එකම අපි මේ කරනවා අපි බාර ගන්නවා අපි කරනවා ඉස්සරහට බලන් ඉන්න ඔයාලා නමත් කියවෙයි අපි නමත් එක්කම කියලා නමත් එක්කම දාලා අපි චැලෙන්ජ් එක කරනවා ඉතින් එහෙනම් අද දවසෙන් අපි සමුවරයි යන්න පුළුවන් එහෙනම් හැමෝටම සුබ දවසක් goodbye